හරි. L4 හතර ගත්ත විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ අය. L4 හතර. මෙයා. එහෙනම් මෙයා බෑ නේද? ඉතින් මෙයාත් බෑ. දෙකම කියලා දෙන්න. L4 ගන්නෙ මෙහෙමයි. key value එකක් තියෙනව නේද? හරි. අපි මුලින්ම key table එකේදී key value එකක් හොයාගන්න. key value එක 4යි. key value එක යට තියෙනව නේද අගයන් දෙකක්? අපි හොයන්නේ S2 නම් ඒකේ එන්නේ S2ට එන්නේ 6න් ගුණ වෙන්නේ. S3 හොයනවා නම් අපි ඒක හොයන්නේ 4න් ගුණ වෙන්නේ. කියන්නේ key value key column එක තියෙන්නේ. key value එකට යට සංඛ්‍යා දෙක. key value එකට යට සංඛ්‍යා දෙකක් තියෙනවනේ. S2 ගේ නම් 6න් ගුණ වෙන්නේ S3 ගේ නම් 4න් ගුණ. හරිද? තේරුණාද දැන්? right. ඊට පස්සේ set j value එක. දැන් බලාගන්න මේකේ. set j value එක හොයන්නේ මෙයාගෙන් ගුණ කරලා එන උත්තරේ මෙයාගෙන් ගුණ කරලා එන උත්තරේ මේ S3 මෙයාගෙන් ගුණ කරලා උත්තරේ එන තුන් දෙනා එකතු කරලා තමයි set j value එක ගන්න. ඒ අනුව හතර ගුණ කරන්න පහ බෙදීම හතරෙන් හතර පහ බෙදීම හතරෙන් ගුණ කරාම පහයිනේ. හරි. බිඳුව මෙයාගෙන් ගුණ කරත් බිඳුවයි මෙයාගෙන් ගුණ කරත් බිඳුවයි. උත්තරේ එතන එන්නේ 4යි. එයා තේරුණාද? අවුල් නම් කියන්න. ඊට පස්සේ ආයිත් මේ හතර ගුණ කරන්න 0.5න් පහයි උත්තරේ. මයික් එකක් මියුට් වෙලා. රයිට්. මෙතන 4.5න් ගුණ කරාම 2යි. මෙතන බිඳුවයිනේ කොහොමද? අයින එතන 2යි. ස්ක්‍රීන් එකේ පේනවද? පහ බෙදීම 4 ගුණ කිරීම 5යි 4 නෙමෙයි 5යි. මෙතන පහ බෙදීම 4 ගුණ කිරීම 5යි සෝරි. එතන 2යි. එතන 2යිනේ හරිනේ. ඊට පස්සේ 4ක් එක 4යි මෙතන බිඳුවයි උත්තරේ 4යි. මෙතන 4ක් 4 ගුණ කරන්න 1 බෙදීම 4 එකයිනේ. එහෙනම් උත්තරේ 1යි. මෙතන 4 බිංදු බිංදුවයි මෙතන බිංදුවයි ඊට පස්සේ බිංදුවයි මෙතන 4ක් 3 12යි 12න් 4 6000යි. තේරුණාද? දැන් තියෙන සමීකරනේ මේ ටේබල් එක පුරවන් යන්නේ. අතන ගුණ කරන සිස්ටම් එක දන්නවා. 5යි 2යි 4යි 1යි බිංදුවයි බිංදුවයි 4 3 12යි 12000යි 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 නඩු වෙන්නේ නෑනේ. right. CJ minus CJ එක CJ minus CJ දෙක ඍණ දෙකෙන් පහක් ගියාම ඍණ 3. 3ෙන් දෙකක් 1යි. තව ටේබල් එකක් ඕන වෙනවා. 4ෙන් 4ක් බිංදුවයි. බිංදුවෙන් එකක් ඍණ 1. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 3000න් නෑ එතන නෑ. right. මුල් ටික හරි. දැන් යන්න ඕන අපි දැන් හරියට බලාගන්න කී කොලම් එකයි කී රෝ එක රේෂියෝ එක හොයලා කොහොමද කී රෝ එක ගන්න ඊට පස්සේ කී වැලියු එක ගන්න. right. මෙයාගේ තියෙන largest positive value එක මට පේන්නේ මෙයා විතරයි. මං කියනවා එයා තමයි කී කොලම් එක කියලා. හරිද? එයා කී කොලම් එක. කී කොලම් එක අනුව මේ සෙට් එක බෙදන් යනවා රේෂියෝ 3000 බෙදීම කී කොලම් එකේ තියෙන්නේ 0.5යි
සමානයි 6000යි. ඊට පස්සේ මෙතන 6000 බෙදනවා කී කොලම් එකේ තියෙන දෙකෙන්. එතකොට ලැබෙනවා 3000ක්. ඊට පස්සේ මෙතන තියෙන 6000 බෙදනවා මෙයාගේ. ඒ කියන්නේ මේ සෙට් එක ඈ. මේ සෙට් එක තමයි අපේ කී කොලම් එක. 6000 බෙදුවේ සමානයි 6000යි. මේ 6000 බෙදන්න ඕන 3ෙන්. එතකොට ලැබෙනවා 6000. එතකොට 1000 බෙදුවම 2000යි. ඔතන ඔතන අපි ගන්න ඕන දැන් කී කොලම් එක හරිනේ 6000යි 3000යි 2000යි. මේ 6000යි 3000යි 2000යි. ඒ කියන්නේ රේෂියෝ ගේ ස්මෝල් පොසිටිව් වැලියු එක මේ තුනේ අඩුම සංඛ්‍යාව 2000යි. ඒ අනුව මෙන්න මේ රෝ එකට අපි කියනවා කී කී රෝ එක කියලා. KR. ඒ තීරුව KR. හරිද? ඒ අනුව මෙයයි මෙයයි සෙට් වෙලා හැදෙනවා මෙන්න මෙයා. එයාට කියනවා කී වැලියු එක කියලා. මේ කී වැලියු එක කීයද? 3. හරිද? තේරුණාද දැන්? ටේබල් දෙකක් ඉවරයි. තව ටේබල් එකක් තියෙනවා. මොකද දන්නවද? මෙතන ඔක්කොම බිඳුව වුණෙත් නෑ. බිඳුව වෙලා තියෙනවා. තව ධන එකක් තියෙනවනේ. මේ ධන එකක් තියෙන්න බෑ. ඒ නිසා තව අපි ටේබල් එකක් හදන්න ඕන. මේ ධන එක තියෙන නිසා තමයි තව ටේබල් එක. මෙතන අවසාන බිඳුව හෝ ඍණ සංඛ්‍යා තමයි ඉන්න ඕන. CGZJ රෝ එකට. ධනාගයන් එනතාක් ධනාගයක් ආවොත් අපි ටේබල් එකක් හදන්න. දැන් ටේබල් දෙකක් ඉවරයි. තව ටේබල් එකකට යන්න වෙනවා. ඒක තේරුණාද? ටේබල් 3. තේරුණා නම් මෙසේජ් එකක් දාන්න. අවුල් නම් ඒත් දාන්න. ඕ පොඩ්ඩක් ඉන්න ඉසෙජ්ජේ මොකද්ද කරේ? ඉසෙජ්ජේ ස්ක්‍රීන් එකේ පේනවනේ නේ. ඉසෙජ්ජේ එක පේමෙන් මේ ඉසෙජ්ජේ කියන්නේ මොකද්ද? මෙයා මෙයාගෙන් ගුණ කරලා එනාගේ තියෙනවනේ. ඊට පස්සේ මෙයා ඉස්සෙල්ලා මෙය 3 4 5න් බෙදීම 4න් ගුණ කරා. මෙයා මෙයාගෙන් ගුණ කරා. එතනටත් අගයක් එනවනේ. මෙයා මෙයාගෙන් ගුණ කරනවා. එතනටත් අගයක් එනවනේ. ඊට පස්සේ ඒ ගුණ කරපු තුන් දෙනාගේ අගයන් තුන එකතු කරා. 4 ගුණ කිරීම 5 බෙදීම 4. උත්තරේ එනවා 5ක්. බිංදුව ඍණ 3.5න් ගුණ කරාම බිංදුවයි. බිංදුව ඍණ 2න් ගුණ කරාම බිංදුවයි. එතකොට මේ තුනේ අවසාන එකතුව 5 දාන බිංදුව කියන්නේ 5යි. මේ තියෙන්නේ 5. ඒක තමයි ZJ එකට කරන්නේ. ඒ යන පියවර ටික මේ ටික එහා කොනටම යනකම් කරන් යන්න. 4 ගුණ කරන්න 0.5න්. එතකොට එනාගය මෙයා ගුණ කරලා එනාගයන් එකතු කරා. 4 5න් ගුණ 2යිනේ. මෙයා බිංදුවෙන් කියන්නේ කොහොමත් එතන බිංදුවක් කියන්නේ. එහෙනම් උත්තරේ 2යි. 4 ගුණ කරන්න එකෙන් 4යි මේ දෙකෙන් ගුණ කරොත් බිංදුවයි උත්තරේ 4යි. දැන් තේරුණාද? හරි හරි තේරුණා.
රයිට්. යනුව මේකේ KC තීරු KC S2 දැන් එනවා. මෙයාගේ මේ KR කියන්නේ මෙයානේ. KR තීරු අයින් වෙනවා. ඒ අනුව S3 අයින් වෙලා එනවා S2. S3 අයින් වෙලා එනවා X2. S2 ගේ අගේ බලන්න පොඩ්ඩක්. S2 ගේ අගේ තියෙනවා 3ක්. S2 ගේ අගේ 3යි. අයින් වෙන්නේ කවුද? මේ තීරුව ඈ. මෙයා අයින් වෙනවා දැන්. කීර්ක වැලියු එක තියන අගේ අය කියන්නේ S3 අයින් වෙලා එනවා S2. S2 ගේ 3ක් වෙනවා. මෙයා S2 ගේ 3. මෙයා දැන් අයින් වෙනවා. දැන් හරි. දැන් ආයිත් අර වගේ CJ වැලියු ටික ඒ ටිකම එනවා. තේන්න ඕනේ ඉවත් වෙන එක්කෙනයි ගන්න එක්කෙනයි ගන්න. ඉන්ටර්වල් එකක් ඕනද? රයිට්. දැන් ආවේ කවුද අලුතෙන්? S2 ආවේ. මෙයා. දැන් අපි හොයමු මෙයා. S2. S2 හොයමුකෝ මෙහෙම. S2ට ගියේ කවුද? මෙයානේ ගියේ. එහෙනම් මේ අගයන් ටික තමයි එන්නේ. රයිට්. තේනවද ගන්න ටික? බලන් ඉන්න. දැන් අපි ඉවත් කර දැන් ගිහිපු සෙට් එක මෙතනට ගත්තා. එයා බෙදන්න ඕන අපේ කාගෙන්ද? මෙන්න මේ කී වැලියු එකෙන්. කී වැලියු එක 3යි. දෙලින දෙක බෙදීම 3යි. අයියෝ. මොනවද තමයි ප්‍රශ්නේ? ඍණ දෙක බෙදීම 3. මේ හදන්න විදියක් නැද්ද? fraction. ඍණ දෙක බෙදීම 3. alright. ඊට පස්සේ 3 බෙදීම 3. ඒ කියන්නේ 1යි. බිඳුව බෙදීම 3. ඊට පස්සේ ඍණ 1 බෙදීම 3. ඊට පස්සේ බිඳුව බෙදීම 3. 1 බෙදීම 3. 6000 බෙදීම 3. බෙදීම 3. රයිට්. මේ ටික තමයි දැන් එන්නේ අලුත් වැලියු එක. මෙතන 6000 බෙදීම 3 ඇවිල්ලා 2000යි. ඒ අනුව දැන් අපි ගත්තේ අලුතෙන් S2 නේ. එහෙනම් මේ සෙට් එකට එන්නේ. 0.1 ටික හරි. මෙතන සොලියුෂන් එකට එන්නේ එහෙනම් 2000යි. මේ ටික තේරෙනවා ඇති කියලා හිතනවා. දැන් ආයිත් line 1 line 2 line 4 line 6 B හරි. ඊට පස්සේ L1 L1 කියන්නේ දැන් අපි තුමු S3 table 2 ගේ S3 table 2 ගේ S3 මේ සෙට් එක. හරි. ටික සුදු කරගන්න. L2 කියන්නේ මෙන්න මේ සෙට් එක. L3 කියන්නේ මල්ටිප්ලිකේෂන් ලකුණ. හරිද? LT L3. ඊට පස්සේ L4 කියන්නේ මෙතන ගුණිතයක් මේ ගුණ කිරීමක් තියෙන්නේ. නෑ.
ඊට පස්සේ වන්න ඕන ටේබල් 2 ගේ අපි කී වැලියු එකක් කියවනේ. කී වැලියු එකේ S2 දැන් මෙතන අපි හොයන්නේ S 5 4 කියන්නේ S3 S3 හොයන්න යන්නේ. කී වැලියු එකේ S3 කී වැලියු එකනේ S3 එයානේ යන්නේ. S3 හෙව්වා X3 මේ තියෙන්නේ 0.5 කී වැලියු එක ළඟ තියෙන S3 කීයද 0.50 නේ. එහෙනම් මේ ටික ගුණ වෙන්නේ 0.50 0.5 මෙයා මේ ඔක්කොටම යනවා මෙයාටත් යනවා හරිද. දැන් මෙයා මෙයාගෙන් ගුණ කරලා මෙතනට උත්තරේ ගන්න. ඒ කියන්නේ සමානයි මෙයා ගුණ කරන්න මෙයාගේ මේ ටික මෙතනට යනවා හරිද. වැලියු එකක් නෑලු. එයා ගුණ කිරීම මෙයා බිංදුව බෙදීම 3 කියන්නේ බිංදුවයිනේ. හරි දැන් හරි මෙතනත් බලමු. මේ බිංදුව බෙදීම 3 කියන්නේ බිංදුවයිනේ. දැන් හරි මේ ගානේ පොඩි මේ හදන් යද්දී අවුලක් තියෙනම් කියන්නේ සප්පයක් දෙන්න. ඊට පස්සේ L1 L5 ගෙන් අඩු කරන්නේ කියන්නේ සමානයි L1 අඩු කරන්නලු L5 ගෙන්. එයාගෙත් අවුලක් තියනවලු. ඒ කියන්නේ K පහ බෙදීම 4. තර ඉඩමදිද? LK L1 අර එතන උත්තරේ පොඩ්ඩක් කියලා. LK කියන්නේ L1 පහ බෙදීම 4නේ. එයාගෙන් අඩු කරන්න ඕන L5. L5 කියන්නේ ඍණ 1 බෙදීම 3. පොදුපතේ 12යි. සරක් 3 15යි. ඍණ 3ක් ඍණ 4. පාඩේ හදලා 19 බෙදීම 12ක් කියනවා. 19 බෙදීම 12ක් ආවේ. මට හරිනම් කියා. ඊට පස්සේ 14 බෙදීම 7යි. හරි. එහෙම ගියත් හරි. 19 බෙදීම 12 කියන්නේ 14 බෙදීම 7යි. ඊට පස්සේ 19 බෙදීම 12 කියන්නේ 14 බෙදීම 7යි. 19 19 බෙදීම 12. fraction 14 බෙදීම 7යි. ඊට පස්සේ L1 0.5 ගුණ කරන්න අඩු කරන්න 1.2 කියන්නේ 0.50යිමනේ. 0.50 එකයි එතන එන්නේ බිඳුවයිනේ. 0.50 0.50 අඩු කරාම බිඳුවයි. එක ඍණ බිඳුව කියන්නේ එකයිනේ. ඊට පස්සේ එක බෙදීම 4 එක බෙදීම 4 අඩු කරන්න ඍණ එක බෙදීම 6යි. ඉපතේ 24යි. 6යි 4යි 10 බෙදීම 24. ඒ කියන්නේ 5 බෙදීම 12. 5 බෙදීම 12යි. හරිද වැරදිද කියලා කියන්න. fraction 5 බෙදීම 12. 5 බෙදීම 7යිලු. ඊට පස්සේ L1 බිඳුවෙන් බිඳුව බිඳුවයි බිඳුවෙන් එක බෙදීම 6. බිඳුව එක ඍණ 1.6. පස්සේ 3000න් 1000ක් 2000.
බිඳුව ස්ත්‍රී. මෙතන 19න් කියලා ආවේ 7නේ. 14 බෙදීම 7 බිඳුව 1 5 බෙදීම 12 නැත්නම් 3 බෙදීම 7 බිඳුව ඍණ 1 බෙදීම 6 2000. මේ ස්ත්‍රී එක මේ සුළු කරද්දි මේ එක්සෙල් ෂීට් එකේ ආපු උත්තරය මම මේකේ හරි ටික දාන් යන්න. 19 බෙදීම 12 බිඳුව 1 5 බෙදීම 12 බිඳුව ඍණ 1 බෙදීම 6 ඊට පස්සේ 2000. තේනවද ඒ ටික ගන්න? මැසේජ් එකක් දාන්න. බෝරින්ද? ඊට පස්සේ තව එකක් ඕනේ S2ට. මේ S2 තේරෙනවා. S2 S2 ගේ කලින් ටික ගන්න. S2 ගේ කලින් ටික මේ හරි. L1 කියන්නේ අලුත් සෙට් එක S3 ගේ. new row එක. L2 කියනවා L2 එක කියන්නේ මේ ටික එන්න ඕන මෙතනට හෝ right. මේ ටික ඕන නැහැ. මෙතන ඕන ගුණ කිරීමේ ලකුණු ටික. right. L4 කියන්නේ S2 නේ අපි හොයන්න හදන්නේ. x2 S2 හරි. S2 හදන එක කී වැලියු එකට උඩ තියෙන 2. එහෙනම් 2යි. ඊට පස්සේ L5 මෙයාගෙන් ගුණ කරලා එන උත්තරේ සමානයි මෙයා ගුණ කරන්න මෙයාගෙන් වැලියු එකක් එන්නේලු. ඕන නැහැ මං ගන්නම් උත්තරේ 19 බෙදීම 12 මෙතනට එන උත්තරේ ඍණ 13 බෙදීම 6ක්. ෆ්‍රැක්ෂන් වලින් දෙන්න මට. ඊට පස්සේ මෙතන බිඳුවයි. මෙයාගෙන් ගුණ කරන්නේ බිඳුවයි 1 2යි. මෙතන 3.7 ගුණ කරන්න ඕන 2කින් 3.3 බෙදීම 7 6 බෙදීම 7යි. බිඳුව 2 බිඳුවයිනේ. මෙතන සමානයි මෙයා ගුණ කරන්න මෙයාගෙන් 1කින් 3. මෙතන L5 2යි 4000යි. මෙතන එන අවසාන උත්තරේ ටික S2 ගේ ඍණ 13 බෙදීම 6
L දෙක ගත්ත ටික හරිද හලු L දෙක 19.6 නෙමෙයිද 19.6 පොඩ්ඩක් ඉන්න L දෙක ගත්ත ටික හරිද හලු L දෙක කියන්නේ අලුත් සෙට් එකනේ මේ සෙට් එකනේ මේ කලින් ගියේ කවුද කලින් ගියේ S2 එහෙනම් S2 ගේ සෙට් එක මෙන්න මේ L දෙකට එන්නේ ඒ ටික සෝරි ඊට පස්සේ දැන් ඔක්කොම වෙනස් වෙයි මෙයා සමානයි මෙයාගෙන් ගුණ කරාම දැන් හරි මෙතන බිඳුවයි වැලියු ගන්න නැහැ කියන එතන බිඳුවක් එන්නේ බලන්නකො නැත්තම් මෙතන බිඳුව පිටින් බිඳුව කියන්නේ මෙතන බිඳුව එතනත් එහෙම ඒකේ අර බිඳුව රයිට් හදන් ගියේ මෙතන එකෙන් සමානයි L1 minus L5 ඒක හරි මේ අනුව මේ සෙට් එක ඔක්කොම කොපි කරලා ගත්තොත් මෙතනට එනවා මෙතන වැලියු එකක් වැරදෙනවා වැලියු ටික S2 ගේ වැලියු ටික මෙතන ඍණ 13 බෙදීම 6යි ඊට පස්සේ බිඳුවයි මෙතන බිඳුවයි ඍණ 5 බෙදීම 6යි 1යි ඍණ 2 බෙදීම 3 ඊට පස්සේ 2000යි right right දැන් L line set එකේ වැඩ ඉවරයි දැන් තියෙන්නේ set J කොහොයන්නේ set J කොහොයන්නේ මෙයා මෙයාගෙන් ගුණ කරා මෙයා මෙයාගෙන් ගුණ කරා මෙයා මෙයාගෙන් ගුණ කරා එනාගෙන් ටික එකතු කරා මෙතනට ගත්තා අවසානව මේක ගුණ කරලා ගත්තම උත්තරේ එනවා මේ ඍණ දෙකයි ඒව ගන්න එහෙම ලියන්න එපා හරිද මෙතනට අපි උත්තරයක් කියන ඕනේ අර මං කිව්වේ දැන් අපි හිතමු 13 ඍණ 13 බෙදීම 6 වගේ උත්තරයක් මෙතනට එන්නේ අන්න ඒව ලියන්නේ මේ Excel sheet එකෙන් හදන නිසා තමයි මෙහෙම එන්නේ මෙතන set J value එක එනවා 13 බෙදීම 3ක් ඊට පස්සේ 3යි 4යි 2 බෙදීම 3යි බිඳුවයි 1 බෙදීම 3යි 14000යි right CJ minus CJ කියන්නේ මෙයාගෙන් අඩු කරලා මෙතනට එනවා කිය. දෙකෙන් අඩු කරන්න 13 බෙදීම 3 කියන්නේ ඍණ 7 බෙදීම 8 ඊට පස්සේ බිඳුවයි ඍණ 2 බෙදීම 3 බිඳුවයි ඍණ 1 බෙදීම 8 හරියට හරි කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ඔක්කොම ඍණාගයන් තියෙන්නේ බලන්න ඔක්කොම ඍණාගයන් තියෙන්නේ එනිසා ඒ ටේබල් හදන්න ඕනේ අවසානට සොලියුෂන් එක විදිහට අපිට පෙන්වන්න පුළුවන් අර සමීකරණ ටික අරගෙන මේකේ මැක්සිමම් ප්‍රොෆිට් එක තමයි මේක 14000 කියලා කියන්නේ මැක්සිමම් ප්‍රොෆිට් එක අතන අපි හැදුවා මුලින්ම මේ සූත්‍ර ටිකක් අර මම වර්ඩ් ඩොකියුමන්ට් එකේ පෙන්නුවනේ මෙන්න මේ ටිකට x1 x2 x3 ට එහෙම ආදේශ කරලා කොච්චර අපි නිෂ්පාදනය කළ තියෙද කොච්චර ඉතුරු වෙලා බැලන්ස් එකක් කර අවසානයේ හෙව්වද fully utilized ඊට පස්සේ තව ඉතුරු වෙලාද කියලා දැන් 5x ධන 2x ධන 4x සමානයි 12000යි කියන මුලින්ම සමීකරණයක් තිබ්බා ඒකෙදි x1 ට එනාගේ දාන්න ඕන දැන් x1 ට මෙතන තියෙන බිඳුව නම් බිඳුව ආදේශ කරනවා s2 ට අගේ තියෙන්නේ 2000 නම් එහෙම ආදේශ කරලා අවසානට fully utilized තව නිෂ්පාදනය කරන්න ඕනද not utilized එහෙම කියලා අපිට හොයාගන්න පුළුවන් ඒක තමයි අවසාන සොලියුෂන් එක වෙන්නේ යනුව තේරෙනවද ගාන ඔය තමයි ෆුල් ගාන ඔක තේරෙන්නේ නැති කියලා හිතනවා ට්‍රී එකක් නේ අපි හැදුවේ ට්‍රී එකක් පුළුවන් නම් අනිත් ඒවාත් පුළුවන් ලීසියෙන්
ඒකයි මම 3 එකක්ම ගත්තේ. දැන් මේකේ ටේබල් දෙකයි 2 එක බලන්න මේක දෙකයි ගන්න ලයින් දෙක. තේරුණාද නැද්ද? අවුලක් නැද්ද? මෙසේජ් එකක් දාන්න මේක අපහසුතාවයක් තනක් තියෙනවා කියන්න මම මේ ඩොකියුමන්ට් එක දෙන්නම් මගේ වර්ඩ් එක. තව හොම්වර්ක් දෙයක් දුන්න සර් කරන් ඉන්න. දැන් අපි කරේ ට්‍රී එකක්නේ. 2 ට්‍රී එකයි ට්‍රී 2 එකයි ගෙදරට දුන්නේ. අද ක්ලාස් නෑනේ. තේරුණා හලෝ තේරුණා ලාර්ජ් වැලියු එකේ කේසි හොයද්දි සේම් නම් මොකද? ලාර්ජ් වැලියු එකේදී තියෙනවා පොඩි කේස් එකක්. ඒක මම කියන්නම්. ලාර්ජ් වැලියු එකේ දෙකම සමානයි නම් අර S1 එකත් එක තමයි හොයන්නේ. ඒකේ ගාණක් ආවම තමයි පොඩ්ඩක් කියන්න ඕනේ. දෙකයි දෙකේදී ලාර්ජ් වැලියු එක දෙකම සේම් නම් ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. 2 2 එක හරි 3 2 එක හරි. හරිද? 3 3 එකේ එහෙම ගන්න බෑ. ඒ 3 3 එකේදී හදන්න විදියක් තියෙනවා S1 එකෙන් බෙදලා. වෙන ප්‍රශ්න තියෙද? මගේ PDF එකේ මේ Word එකේ නම් තියෙන අර අනිත් ගණන් දෙක. මේක වුණත් ඉල්ල ගන්න මේ. මේක ගණන් දෙකත් හදන්න try කරන්න. දැන් ඔය මම Word එක දෙන්නම්. ඒ ගණන් ටික try කරන්න. 12:31 යායට පටන් ගත්තේ පැය දෙකමාරක් කරා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා කාට. අවුලක් නැද්ද දැන් MS තව එකක් කරන්න ඕනද එහෙම? වෙන ටයිම් එකක් දාගෙන කරමු එහෙම නැත්නම් ඕනනම් කියන මෙසේජ් එකක් දාන්න. මේ දෙක තමයි කරන්න ඕන අය. හෝම්වර්ක් දෙක. 2 3 සහ 3 2. මේ සමීකරණ දීලා තියෙන්නේ. ඔබ්ජෙක්ටිව් එක සබ්ජෙක්ට් එක නන් නෙගටිව් ෆන්ක්ෂන් එක ලියලා මේක අනුව 1 1 එතකොට මේක හදන්න ඕන ගණන් දෙක. මේ දෙක try කරන්න අවුලක් ගියොත් කියන්න මං දෙන්න. ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ තේරුණා අහලා එක දෙන ඔයා කියදුන්න හොඳට තේරෙනවා. right හොඳ රෙස්පොන්ස් තියෙනවා. thank you හැමෝටම. අනිත් අයත් මොනවා හරි කියන්න තේරුම් නැත්තම් බනිනවා නම් බනින්න අවුලක් නැහැ. ඉන්න කට්ටියවත් මන් දන්නේ අවුලක් නැද්ද? අශාන් මොකද අත්තේ? තේරෙනවද බං? ඔව් බං අවුලක් අවුලක් නැද්ද බං? නැහැ බං. තේරුණානේ නේ? ඔව් ඔව්. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරපන් ඈ. මේ සබ්ජෙක්ට් එක අමාරුයි හරි. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරපන් ගණන් ටික හදපන් මගෙන් ඉල්ලගනින් මේ ටියුට් එක දෙන්න. ආන්සර් උත් දෙන්න. ප්‍රිම් ප්‍රැක්ටිස් කරලා ගේමක් ගහපන් ඈ. ඔන්ලයින් නේ බං තියෙන්නේ. හරි බං. ඔව් ඔව්. තේරෙනවනේ නේ අවුලක් නැහැ නේ? වෙන වැඩ ගන්න නැතුව ආන් කියනනම් තේරෙන. සුපිරි. thanks තේරුණා ලෝ තේරුණා thank you ලෝ තේරුණා. ඉතින් දැන් වෙන්නේ මොකද්ද කියලා අයිඩියා එකක් ගියා ඔළුවට. අයිඩියා එකක් ගියාට වැඩක් නැහැ මේ දැනගන්න ඕන දැන් ගාන හදන්න මම ගානක් තනිකරම හැදෙව්වනේ නේ. ඒ නිසා තනියම මේ ප්‍රැක්ටිස් කරලා ගාන හදන්න අවුලක් ගියොත් මගේ නම්බරේ මෙසේජ් එකක් දාන්න. හොඳට තේරුණා thanks හලෝ. right මීටින් එකක් දෙන්න වෙනවා විනාඩි 5කින්. ගාන තේරුණා සුපිරි. thank you හලෝ හොඳට තේරුණා. thank you ඔයාට. හරි එහෙනම් බුස්සනයි.